සුවිමන් පියන් පියවා රඳවන්න මට හිතයි උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නේ යටි හිතයි ඇස රැඳුන තැන්වල මුව මඩල හිනැහුණා ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා ඇස රැඳුන තැන්වල මුව මඩල හිනැහුණා ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා පපුව සිරිස් ගාලා යන්නේ නින්ද ගියාද දෙල් කොළ ගොඩේ කබරයක් යනවා වගේනේ ඉතින් මං අහන්නේ මේ වගේ පොඩි දෙයක්වත් කරගන්න මේ සිහිය නැත්තම් මොකක් කරන්නද සිහිය යටිහිත යටිහිත උඩුහිත මතකය සිහිය චුටි අකුරු දෙකේ තුනේ වචන තමයි ඉතින් ඒ වුණාට ලොකු කතාවක් තියෙන්නේ මෙන්න මේක ඇතුලේ තමයි මේ සිහිය යටිහිත අපිට අමතක වෙලා තියෙන යටිහිත නැත්තම් හිත ඒ ගැන තමයි අපිට අද කතා කරන්න යෙදලා තියෙන්නේ ඔබට ආදරෙන් අමතනවා අදත් නිල්හසේ චාරිකාවට එකතු වෙන්න ඉතින් කනට කරදරයක් වුණා නම් සමා වෙන්න මන් දන්න විදිහට තමයි ඉතින් කිව්වේ කමක් නැහැ අපි ඒකෙන් ගම්මු යටිහිත ඇදලා උඩට මේ හිතත් එක්ක කරන සටන තමයි ඔයාටයි මටයි මේ ජීවිතේ පුරාම කරන්න තියෙන්නේ දැන් වෙලා තියෙන්නේ හිත කියන එක අපි කරනවා හිත ඉතින් වැඩක් වෙලා අන්තිමට හිත කියන එක කරලා හති වැටිලා හිතටම අපි සේවකයෙක් වෙලා හිත හොඳ චණ්ඩියා වගේ නායකයා වගේ අපිව මුලා කරනවා. ඉතින් ආධ්‍යාත්මික ජීවිතයේදී ඔය හිත කියන හොරාවල්ල ගන්න තමයි දඟලන්න තියෙන්නේ. ආයුධ තියෙන්නේ දැක්ක තැන පහර දෙන්න වට කරගන්න අල්ලලා ගෙනල්ලා බෙල්ලෙන්ම අල්ලලා ඔබා ගන්න ඔයාගේ ශරීරය ඇතුළෙම. ඔන්න ඕක අහු වුණොත් ඔයා ගොඩ. ඕක අල්ලන්න බෑ. මාර ආදා. එහෙම නේද? අපි දන්නේම නෑ. කොයි ලෝකේ හතර දිබ්බාගේ හරි ගිහිල්ලා ඔන්න එනවා. ඔන්න යනවා. මෙන්න එනවා. මේ ඉන්නේ නෑ. කොහෙද ගල් ගුහාවල ඉන්නවා. තනිව හැසිරෙනවා. ඉතින් කොච්චර ಜಾති ගාථා තියෙනවද ඔය හිත මොනවටද මන්ද හිතම තමා මේ ජීවිතේ හිතම තමා ඔයාව දිනවන්නෙත් ඔයාව පරද්දන්නෙත් ඔයාව මෙහෙයවන්නෙත් හිත කියන්නේ ඇත්තටම ශක්තියක් ඒක මමත් දන්නේ මේ ආධ්‍යාත්මික ගවේෂණය කරද්දී නැත්තම් මම දන්නේ ඔය පඬිතකම් සිත යනු ශක්තියකි ඒ ශක්තිය ඔබ සහ මම හරිම වැද්දෝ වගේ වැරදියට පාවිච්චි කිරීමේ ආනිසංස ලෙස නොඑක් අවස්ථාවල අපිම ලොකු බකට් හලාගෙන වද වේදනා විඳගෙන අපරාධ ලස්සන ජීවිතේ කර්මයක් කරගෙන සිටින්නෙමු හිත අල්ලගමු අපි කොහොම හරි එකතු වෙලා ඔච්චර දේවල් කරන කිව්වෝක වැඩක් හිත අල්ලගන්න එක අනික අනුන්ගේ තමන්ගේ හිතනේ දැන් ඔන්න ඉතින් අර මුලින් කිව්වා අමතක කරන්න බැරි අය ඉතින් ඇතිනේ නේද මටත් ඉන්නවා ඔයාටත් ඉන්නවා දැනට නැත්තම් ඉස්සරහට ඉන්නවා ඉතින් වැඩේ තියෙන්නේ දැන් ඔයාගේ හිත බැඳුණු කෙනා ඉන්නවනේ ඔය බැඳුණු කෙනාට ඔයා දාගන්නවා නීතියක් ඔය බැඳුණු කෙනා ඔයා ගැනම විතරයි හිතන්න ඕන කියලා.
ඔයා ගැනමයි බලන්න ඕනේ කියලා. ඔයාට විතරමයි අයිති කියලා. ඔයාගේ විතරමයි. ඔයාගේ පණ, ඔයාගේ ලෝකේ, ඔයාගේ කියලා ඔයා හිතාගෙන ඉන්නවා. ඔයා හිතාගෙන ඉන්න එක එයාට කරන්න පුළුවන්ද? දැන් ඔයාට පුළුවන්ද ඔයාගේ අල්ලගන්න බැරුව තියෙන මේ හිත් පොජ්ජ කොයි ලෝකේ নানা ප්‍රකාර අස්සවල් වල රටවල් වල කැලෑවල ගංගාවල ඔය හතර දිබ්බාගේ හස කෙලවරේ ගිහිල්ලා එනවා ඔයා දන්නේ නැහනේ. එතකොට අනේ ඔයා බැඳිලා ඉන්න අනිත් කෙනා ඔයාගේ ආදරේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, පෙම්වතා පෙම්වතිය වෙන්න පුළුවන්, සැමියා බිරිය වෙන්න පුළුවන්. ඉතින් එයාටත් තියෙන්නේ ඔයාට වගේ හිතන්නේ. මං අහන්නේ. දැන් ඔයාට පුළුවන්ද ඔයාගේ හිත ඔයාගේ ඇඟේ තියාගෙන ඉන්න? ඔච්චර හරි මං කියන්නේ. එහෙම බැරි එකේ ඉතින් අර මනුස්සයාටත් ඒක කරන්න බැහැ නේද? ඉතින් ඒ මනුස්සයත් එක ජල්ලි අල්ලන්න ඕනේ ඔකට. ඒ මනුස්සයත් මනුස්සෙක්. ඒ මනුස්සයාටත් තියෙන්නේ ඔයාට වගේම හිතක්. ඉතින් ওই හිත දෙක එකට අල්ලලා නෙමෙයිනේ ඔය ගැට ගහන්නේ පෝරුවේදීත්. ඇඟිලි දෙකනේ ගැට ගහන්නේ. ඉතින් හිත දෙක ගැට ගහන්න නැතුව කොහොමද මේ ඒක කරන්නේ? මන් දන්නේ මට නම් මේ හරි ප්‍රශ්න. ගැට ගහන්නේ ඇඟිලි දෙක. පෑම්වක් කරන්නේ අතට. ඇඟිලි දෙක තමයි ගැට ගහන්නේ. ඉතින් දැන් අපි හිතාගෙන ඉන්නවනේ මේ හිත දෙක ගැට ගහනවා කියලා. නක්කා මන් දන්නේ පුදුම ප්‍රශ්න මෙව්වා. එකම ප්‍රශ්නේ මනුස්ස ජාතියට තියෙන ඔයාගේ හිතේ තියෙන දේ ඔයාගේ අනේකා ඔයාගේ සෙනෙහවන්තයා හරි කවුරු හරි ඔයා බැඳිලා ඉන්න අනිත් කෙනාට දැනෙනවද? ඔයාගේ සිතවිල්ල එයාට දැනෙනවද? එහෙම නැත්නම් එයාට පරචිත්ත විචානන ඥාණය තියෙන්න ඕනනේ. ඉතින් එහෙම නැති එකනේ මේ කරුමේ. දැන් මගේ ආදරේ මෙයාට දැනෙන්නෙම නෑ. මොන જાති කෙරුවත් ඔළුවෙන් හිටගත්තත් දැනෙන්නෙම නෑ ඉතින්. ඉතින් ජල්ලි. ඉතින් වලි. අර ආදරේ අනිත් පැත්තෙම ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහයි කියනවනේ. ඉතින් කෙස් ගහකුත් නෙමෙයි මන්නම් කියන්නේ. මේ පණ දෙනවා. මේ සේරම කරනවා. මේ යුතුයකම් ටිකක් කරනවා. ආදරේ කියලා පුළුවන් නම් අනේ අම්මේ ඉතින් මොන જાති කෙරුවත් මං අහන්නේ ඔයාගේ හිතේ තියෙන දේම අනිත් කෙනාට දෙන්නේ කොහොමද? එයා පිළිගන්නේ කොහොමද? එයාටත් තියෙන්නේ ඔයාට වගේම දඩබ්බර හිතක්. එයාට එයාගේ හිතයි ඔයාගේ හිතයි බඳින්නම බැහැනේ. එයාගේ හිත යනවා එයාට දන්නෙත් නැතුව කොහේ හරි. ඉතින් ඔයාගේ හිත යනවා ඔයාගේ දන්නේ නැතුව කොහේ හරි. ඉතින් ওই වලිය කොහොමද ඉවර කරන්නේ අපි? හරි ලස්සන වලියක්, සුන්දර වලියක්. ඉතින් ආදරෙන් බැඳුණු මිනිසුන්, ප්‍රේමවන්තයින්, දෙමව්පියන්, සැමියා බිරිය ඕනම කෙනෙක් මේ ලෝකෙම මගේ ඔයා කියලා බැඳිලා ජීවිතේ කැප කරලා පුද කරලා මේ සෙනෙහස වෙනුවෙන් බලන්නකෝ. තමන්ගේ හදවතට දැනෙන විදිහ ඒ ආදරේ කියන වචනේ එච්චර දේවල් විඳලා පුද කිරීම කරලා කැප කිරීම කරලා ඒ වෙනුවෙන් ජීවත් වෙලා ඒ සේරමත් කරලා මේ ඔයාටයි එයාටයි දෙන්නටම ලිහා ගන්න බැරි ගැටයක් මැද්දේ හිර වෙලා නේද දැන් ඔය ආදරෙන් බැඳිච්ච ඔයාම වෛරයෙන් බැඳලා ඉන්නේ. ආදරෙන් බැඳිච්ච ඔයයි එයයි දැන් ඇයි වේදනාවෙන් ඉන්නේ එහෙනම්? ඉතින් එදා සින්දු කියලා ඒ වගේ ඉම්මු කියලා එකම ලෝකයක් වෙමු කියලා පටන් ගත්තා නම් දැන් කොහොමද ඒක නොවෙන්නේ? ඔන්න ඕක තමයි තියෙන එකම සූත්‍රේ. අපි හිතන විදිහට එයා ඉන්න ඕනේ. ඉතින් ඒ අසරණයා කොහොමද
ඒ අසරණයාගේ හිත ඔයා ළඟ තියන් ඉන්නේ. එයාගෙත් ඉන්නේ දඩබ්බර හිතක්. ඔයාගෙත් ඉන්නේ දඩබ්බර හිතක්. ඔයාලා දෙන්න බැඳුනට ඔයාලා දෙන්නගේ හිත දෙක බැඳිලාද? සෙල්ලම් නෙමෙයි. ඉතින් විහිළුවක් වුණාට මේ ලොකුම කතන්දරයක් මේකේ තියෙන්නේ. අපි මිනිස්සු ලස්සනට ආදරයෙන් පටන් අරගෙන ජීවිත පටන් ගන්න මොහොත විතරනේ ලස්සනනේ. ඉස්සරහට යද්දි කොහේ ලස්සන? ඒ කොහේ සුන්දරත්වය? කොහේ සෙනෙහස, දයාව, කරුණාව, මෛත්‍රිය කෝ? ඒ බැඳීමෙන් පටන් ගත්ත ජීවිතම ඉස්සරහට යනකොට ගැටීම එනවා. ඉතින් ඇලීමයි ගැටීමයි දෙකම එකම රොටියක දෙපැත්ත වගේ තමයි මේ ලෝකෙදි වෙන්නේ. අන්න ඒක ප්‍රඥාවට ආවහම ඔයාට තේරෙයි. ඒ ප්‍රඥාවට ආපුවම ඔයයි එයයි මුලදි වගේම ආදරෙන් ඉන්නවා, ස්ථිරයි. ඉතින් ප්‍රඥාවට එන්න කෙටි වීඩියෝවක් අද කළේ. ප්‍රඥාවට එන්නම කියන එක තමයි හැම තිස්සෙම කියන්න තියෙන්නේ. එන්න කිව්වට එන්නේ කොහොමද කියලා ඉතින් ඔයාහයි. ඒකට තියෙනවා ක්‍රමවේද. ඉතින් ක්‍රමවේද තියෙනවා, ගුරුවරු ඉන්නවා. ඒ ක්‍රමවේද කියලා දෙන්නේ ඉස්සරහට. දැන් අපි මේ ප්‍රඥාව ආධ්‍යාත්මය ගොඩක් කතා කළා. මං හිතන්නේ ඔබට වැටහිලා ඇති. දැන් අපිට තියෙන ක්‍රමවේද වලට පනින්න. ක්‍රමවේද වලට පනින ගමන් පනින්න කලින් මේක මොකක්ද කියලා අපි අඳුරගෙන ඉන්න එපා. දැන් කෑමක් හරි මොකක් හරි දෙයක් අපි හඳුනා ගැනීම කරන්න ඕනනේ. හඳුනා ගැනීම තමයි මේ වෙනකන් අපි කළේ මේ channel එකේ. ඉතින් දැන් ඇති ආධ්‍යාත්මය මොකද්ද, එන්නේ ඇයි, කොහොමද එන්නේ කියන ওই විස්තර ටික දැන් කතා කළා හොඳටම ඇති. අපි ඉස්සරහට ඔයාගේ ජීවිතේ ප්‍රශ්න තමයි අපි කතා කරන්නේ. මනුස්ස ජීවිතේ ප්‍රශ්න තමයි අපි කතා කරන්නේ. ඒ කතා කරනකොට තව තිබ්බ ගැටලු, තව තියෙන ගැටලු ලෙහිලා යයි. ඉතින් මේ හිත ගැන තමයි අපිට ලොකු අධ්‍යයනයක් කරන්න තියෙන්නේ. ඔයාටවත් මටවත් බුදුන්ටවත් නවත්ත ගන්න බැරි වෙච්ච, ජේසුටවත් නවත්ත ගන්න බැරි වෙච්ච මේ පැවැත්ම, මේ සසර, මේ ධර්මතාවය, මේ සිත, මෙන්න මේ වගේ දේවල් තමයි අපි ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. ඉතින් ආයිත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම් වීඩියෝවක් කරන්න. ඔයා ඉතින් සතුටින් හරි දුකෙන් හරි ඕනම එකකින් හිටියර කමන්නේ. හැම නිතරම ඔයා සිහියට ගන්න මම මේ මගේ ආදරේ හරි හැම දෙයක්ම මානසිකත්ව හරි මනුස්සකම් හරි ගුණධර්ම හරි සියල්ල රැක ගන්න නම් ඔයා ප්‍රඥාවට අවදි විය යුතුමයි. නැත්තම් පටන් ගත්තු ආදරේ මැදට යද්දි වෛරයක් වෙලා ජීවිත විනාශ වෙලා ලස්සන ජීවිත අවලස්සන වේවි. ඉතින් යලිත් ආරාධනා කරමින් මම මේ අවසානයේදීත් කරන්නේ ආරාධනාවක්. ඒ කියන්නේ මේ channel එක දිගටම ඉඳලා හරි නැත්නම් වෙන channel එකක් එක්ක ඉඳලා හරි ඔයා අනේ ප්‍රඥාවන්තයෙක් වෙන්න. ලස්සනයි ලෝකෙත් ලස්සනයි, ජීවිතත් ලස්සනයි, දෙක්මත් ලස්සනයි. ඔය හිත කියන හොරා අල්ලගත්තාම මේ ලෝකෙම ලස්සනයි. එහෙනම් ගිහින් එන්නම් ඉතින් ඔබට සුබ දහසක්.